හායි ළමයි කොහොමද ඔයාලට සුබ දවසක් හැමෝටම. ඉතින් ළමයි අද ඇවිල්ලා 10 වෙනි මාසේ 19. ඉතින් අද අපේ චූටි බෝනික්ගේ උපන්දිනය. ඉතින් මම හිතුවා චූටි vlog එකකින් අද දවසේ මතක ටික එකතු කරලා තියාගන්න ඕන කියලා. ඉතින් අද අපි බලමු අද අපේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් පුංචි බෝනික්ගේ උදේම නැගිටලා වොෂ් එකක් දාලා ඊට පස්සේ තාත්තත් එක්ක උදේම පාන තිබ්බා. ඊට පස්සේ මම උයනකම් අපේ හස්බන්ඩ්ගේ පොඩ්ඩක් අස් කරා. මම ඉස්සෙල්ලාම පත්තක උයාගත්තා. ඊට පස්සේ වෑංජන හදන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික කපා ගත්තා. ඊට පස්සේ මම කරේ පරිප්පු ටිකක් හොදලා අරගෙන ඒකට ලුණු කුඩු 3-5 කුඩු කහ කුඩු සහ මිරිස් කුඩු එකතු කරා. ඊට පස්සේ මම ඒකටම උකු පොල් කිරි එකතු කරගත්තා. ඉතින් ඊට වඩා පරිප්පු රහට උයන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් අද මම ඉන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඒ පරිප්පු ටික තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ පොල් තෙල් ටිකක් දාලා ඒ ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලුණු රාම්බේ කරපිංච දාලා ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ ඒකටම අර අපි තම්බගත්ත පරිප්පු ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තව විනාඩියක් දෙකක් පරිප්පු ටික තැම්බෙන්න වහලා තියන්න ඕනේ. ඉතින් පරිප්පු ටික හොඳට හිඳිලා ඉදුණට පස්සේ ඊට පස්සේ මම සෝයා මීට් එකක් හදාගන්න තමයි හදන්නේ. ඒකටත් තෙල් ටිකක් රත් වෙන තියලා ඒකට සුදු ලුණු ඒ වගේම රම්පේ කරපිංච දාලා ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ ඒකට මම ලුණු කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ බැදපු මිරිස් කුඩු එකතු කරගෙන ඒ ටික හොඳට කවලම් කරගත්තා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ සෝයා මීට් පැකට් එකේ මෙන්න සැෂේ පැකට් දෙක. ඉතින් ඒකේ තිබුණා කෑලි මිරිස් එකකුයි ටොමැටෝ සෝස් එකකුයි. ඉතින් මම මේ දෙකත් එකතු කරගත්තා. ඊට පස්සේ දෙකත් එකතු කරගෙනම හොඳට කවලම් කරා. ඊට පස්සේ මම තම්බගත්ත සෝයා මීට් ටික ඒකට එකතු කරගත්තා. එකතු කරගෙන එකත් හොඳට කවලම් කරගත්තා. මේ තියෙන ඉතින් මම හදාගත්ත සෝයා මීට් එක. ඔන්න ඉතින් ළමයි ඊට පස්සේ මම කන්න තමයි හදන්නේ. ඉතින් මම කන වෙලාවේ මෙහෙට හොඳටම වහිනවා. ඔය බලන්නකො ඉතින් හොඳටම වහිනවා. ඇත්තටම එළියටවත් බහින්න බෑ. වැහැලා ඉවරලා චූටි අවුවක් පෑවුවා. ඊට පස්සේ අපි ගියා චූටියවත් අරගෙන පොඩි බඩු වගේක් ගන්න කියලා එළියට. ඔය ඉතින් මාත් එක්ක බයිසිකලේ යනකොට දාන කෝලම් ටිකක් තමයි. මේ වෙලාවේදී වැස්ස පායලා චුට්ටක් විතර නිල් පාට හසකුත් පායලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ස්ටුඩියෝ එකට අපේ බෝනික්ගේ ෆොටෝ එකක් ගහන්න. ඉතින් යාගේ ෆොටෝ ගහන එක එච්චර ලේසි නෑ. මොකද යා ලේසියෙන් එහෙම hina වෙනවා අඩුයි. ඒ කියන්නේ hina වෙනවා. හැබැයි අර ෆොටෝ ගහනවා කියලා දැනගත්තාම hina වෙන්නේ නෑ. කෝලම් කර කර ඉන්නවා මිසක. ඉතින් හරිම අමාරුවෙන් ඉතින් ෆොටෝ දෙක තුනක් ගහගත්තා. ඉතින් ඊට පස්සේ අපි ටක් ගාලා ගෙදර ඇවිල්ලා බැලුම් බොල්ල ටිකක් ඉල්ලලා සැරසිලි ගලන්න තමයි හැදුවේ. ඉතින් ඔය අපේ හස්බන්ඩ් බැලුම් බෝල ගෙට ගහනවා. මේ තියෙන ඉතින් බැලුම් බෝල ටික එල්ලුවට පස්සේ ඊට පස්සේ අපි දෙන්න ගියා කැම ටික ගේන්න. ඉතින් ඇත්තටම කැම නම් ගොඩක් ප්‍රහයි. ඉතින් මම මේ කැම ගෙන්නුවේ NT Foodie Crush page එක කරන අක්කගෙන්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් උත්සව අවස්ථාවලදී ඒ අක්කට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න. මේ ඉන්නේ අපේ පුංචි බෝනික්කි. ඉතින් මේ ඉන්නේ අපි 3 දෙනා. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ අපේ බෝනික්කිගේ උපන්දින කේක් එක. ඉතින් මේ කේක් එක හැදුවේ මම R&K Cakes කියන page එක කරන අක්කගෙන්. ඉතින් මේ අක්කා ඩිලිවරිත් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයගලන්ගේ පුංචි පැටියාගේ උපන්දිනේට මෙන්න මේ වගේ ලස්සන කේක් එකක් ඒ අක්කට ගිහලා හදාගන්න. ඊට පස්සේ ඉන්නේ මේ ඉන්නේ අපේ බෝනික්කිගේ යාළුවෝ. මේ ඉතින් ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ කිව්වට ඉතින් ඕනම දෙයකට ළඟින්ම ඉන්න සහෝදරයෝ තමයි. Happy birthday to you.